13 වෙනි ප්‍රශ්නේ 2001 MCQ. ගානේ කියන්නේ සිලින්ඩරයක් වගේ තියෙන දෙපැත්තම විවෘත නලයක් තියෙනවා දිග සෙන්ටිමීටර් 50යි. මේක අනුනාද වෙනවා 320යි හර්ට් සංඛ්‍යාතයේ තියෙන ප්‍රභවයක් එක්ක. එතකොට මේකේ සංඛ්‍යාතය වැඩි කරන්නේ ටික පොඩි අගයක ඉඳලා. ඒකෙන් කියන්නේ මෙයා අනුනාදය වෙන්නේ එයාගේ මූලිකයෙන්. මූලිකයේ රටාව මම මෙන්න මේ විවෘත නලයේ ඇන්දොත් ඔයාලට මතකයි මූලිකය මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා. එතකොට මෙතන ආන්ත දෝෂය ගැන විශේෂයෙන් කියලා නැති හින්දා අපි මෙතනදී ආන්ත දෝෂය සලකන්නේ නැහැ. එතකොට මට මෙන්න මේ කෑලි දෙක එකට කරාම එක කුඩුවක් හම්බ වෙනවා. ඔයාලා දන්නවා කුඩුවක් කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 2ක්. එහෙනම් මේ ලැම්ඩා බෙදීම 2 සෙන්ටිමීටර් 50ට සමානයි. එහෙනම් ලැම්ඩා කියන්නේ සෙන්ටිමීටර් 100ක්. එහෙම නැත්නම් 1 මීටරයක්. v සමානයි f ලැම්ඩා දානවා. v f 320යි ලැම්ඩා 1යි. මේවට ලිව්වට ඔයාලට මනෝමයෙන් කරන්න පුළුවන්. මෙයා ලැම්ඩා බෙදීම 2යි. ඒක 50ට සමානයි. ඒ කියන්නේ ලැම්ඩා 100යි සෙන්ටිමීටර් මීටරයි. v සමාන f ලැම්ඩා වල ලැම්ඩා 1 වෙච්ච ගමන් මෙයාට සමානයි. අය මේක හදන්න ඕනේ නැහැ. එතකොට ගෙලින්ම 320යි. ඉතින් මේකට උත්තරේ 320යි.